ඔයා දැනගෙන හිටියද ගෙදරදීම ඔයාට සෝපා එක ක්ලීන් කරගන්න පුළුවන් කියලා? ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ වාජනයකට සන්ලයිට් කුඩු හරි මොනවා හරි රෙදි සෝදන කුඩු ජාතියකට උණු වතුර ටිකක් දාලා කලවම් කරලා මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදාගෙන ඔයාගේ සෝස් පෑන් මෙන්න මේ වගේ පියනක් අරගෙන කොටන් නම් නැත්තම් ෆුඩ් සිටි වල තියෙනවා මයික්‍රෝ ෆයිබර් රෙදි කෑල්ලක් අරගෙන ඒ පියනට තියලා මෙන්න මේ විදිහට ඔතා ගන්න. ඔතාගෙන හොඳට ඒකෙන් අතුල්ලන්න. ගොඩක් දුරට සවුත් වෙලා තියෙනවා නම් ඔයාට මෙන්න මේ වගේ ඩිෂ් වොෂ් ටිකක් ඊට පස්සේ බේකින් සෝඩා ඒකට උණු වතුර ටිකක් දාලා ඔයාට මේක පොඩ්ඩක් සුවඳ වෙන්න ඔය රෙදි සුවඳ ගහන්න දාන්නේ අපි කොම්ෆෝට් හරි මොනවා හරි ඒ වගේ සුවඳ ගහන જાතියක් දාලා ඔයාට පුළුවන් හොඳින් අතුල්ල ගන්න බලන්න කුණු ටික ඔක්කොම අර රෙදි කෑල්ලට එනවා. ඉතින් ඔන්න වගේ හොඳින් අතුල්ලගෙන අතුල්ල ගත්තාම බලන්න අන්තිමට පේනවා කොච්චර කුණු තියනවද කියලා. හොඳට අර රෙදි කෑල්ල සම්පූර්ණ කුණු ටික ඔක්කොම උරා ගන්නවා. සෝපා එක හොඳටම ක්ලීන් වෙනවා අලුත් එකක් වගේ. ඉතින් බලන්න කුණු ටික. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ ගෙදරදීම ඔයාගේ සෝපා එක හොඳට සුද්ධ කරගන්න. බලන්න නියමයට තියනවා නේද අලුත් එකක් වගේ.